අද කාලේ ලංකාවේ පාරතොටේ යනකොට විවිධාකාර වාහන විවිධාකාර බ්‍රෑන්ඩ්ස් වලින් අපිට බලාගන්න හම්බේනවා. මේ ඔක්කොම අතරේ තමන්ට වාහන ගන්න ගියාම මොකක් තෝරගන්නද කියලා හිතාගන්න බැරි එක අමුතු පුදුම දෙයක් නෙමෙයි, බොහොම සාමාන්‍ය දෙයක්. ඉතින් අද රේසෙවන් එපිසෝඩ් එකෙන් අපි ගෙනල්ලා තියෙන්නේ හොඳට අඳුරන බ්‍රෑන්ඩ් එකක අලුත්ම වාහනයක් ගැන. වීඩියෝ එක අන්තිම වෙනකන් හිටියොත් මේ වාහනේත් ඔයාගේ ආස වාහන ලිස්ට් එකට එකතු වෙනවා නොඅනුමානයි. ඒකත් එක්ක කියන ගමන් පටන් ගමු අද වීඩියෝ එක. මේ ඔබේ වාහන සිහිනය සැබෑ කරන ලංකාවේ එකම සෙවන රේසෙවන සමගින් මම නිපුල් දෙමින්ද. මේ වාහනය අපිට අද ලබා දුන්න සහර ආයතනත් මේ වගේ අලුත්ම වාහන රසක් ලංකාවට ගේන වගේම හොඳ මිලක් සහ සේවාවක් ලබා දෙන ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක්. ඔයත් මේ වාහනේ ගන්න බලාපොරොත්තු වෙනවා නම් පල්ලෙහා තියෙන contact numbers වලින් එයාලා සමග සම්බන්ධ වෙන්න පුළුවන්. බැලු බැල්මට බොහොම ආකර්ශනීය ඇඩ්වාන්ස් ස්පෝර්ටි පෙනුමක් තියෙන මේ වාහනය නමින් Kia Sonet වෙනවා. Kia කිව්වම අපි දන්නවා සවුත් කොරියන් බ්‍රෑන්ඩ් එකක් සහ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. හැබැයි මේ වාහනය ලංකාවට වැඩිපුරම එන්නේ අල්ලපුරට වෙන ඉන්දියාවෙන් සහ චයිනා වලින්. 2024 ඉඳන් Kia S-Tonic එකේ සක්සෙසර් විදිහට මේ ෆේස් ලිෆ්ටඩ් Kia Sonet එක මාකට් එකට එනවා. ඉන්දියාවෙත් ලංකාවේ වගේම ටැක්ස් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. හැබැයි වාහනේ දිග මීටර් 4ට අඩුයි නම් ලොකු ටැක්ස් බෙනිෆිට් එකක් එනවා. ඒකත් එක්ක මේ අලුත් වාහන ගොඩක් ඉන්දියාවෙන් ලංකාවට එන්න පටන් ගත්තා. ඉතින් මේ සබ් කම්පැක්ට් ක්‍රොස්ஓවර් එකක් වෙන Sonet එකේ ට්‍රිම්ස් 9කින් සහ 1 ලීටර් 1.2 ලීටර් පෙට්‍රල් සහ 1.5 ලීටර් ඩීසල් යනුවෙන් එන්ජින් ඔප්ෂන්ස් 3කින් මාකට් එකට එනවා. හැබැයි ලංකාවේදී ගොඩක්ම හම්බ වෙන්නේ higher spec X-line එක සහ ඒකට එකක් අඩු GTX Plus කියන trim දෙකයි 1000cc එන්ජින් එකයි තමයි. ඒකට හේතුව තමයි ලංකාවේ එන්ජින් කැපැසිටි එක උඩ හැදෙන excise duty එක. ඉතින් මේ 1000cc එන්ජින් එකෙන් අපිට horse power 120ක් සහ නිව්ටන් මීටර් 172ක ටෝක් එකක් නිපදවා ගන්න පුළුවන්. වාහනේ 2 wheel drive train එකක් තමයි තියෙන්නේ. මීට අමතරව 6 speed manual හෝ 7 speed dual clutch transmission එකක් pedal shifters උත් එක්කම ගන්න පුළුවන්. රිපෝට්ස් වලින් කියන විදිහට නම් සාමාන්‍යයෙන් 15 to 18 kilometers per liter වගේ fuel consumption එකක් තමයි මේ petrol Kia Sonet එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ඔයාලා ළඟ මේ වාහනේ තියෙනවා නම් ඔයාලගේ real time fuel consumption එක පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. වාහනේ exterior design එක ගැන කතා කරන්න පටන් ගන්න කලින් rear7.com අපේ වෙබ්සයිට් එකට ගියොත් ඔයාට මේ වෙලාවේ තියෙන Kia Sonet වාහන වගේම ඒවල prices කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඒ price වලට මේ වාහනේ හම්බෙන value එක ඔප්ෂන් සහ ඩිසයින් එක වශයෙන් සෑහෙන්න හොඳයි. එයයි කියලා අපි දැන් කතා කරමු. බැලූ බැල්මෙන්ම බොහොම 2025 ලුක් එකක් මේ වාහනයට තියෙනවා. විශේෂයෙන්ම මේ ෆ්‍රන්ට් ලුක් එක සන්රූෆ් ඇතුළු ගොඩක් හොඳ ඔප්ෂන්ස් කීපයක්ම මේ වාහනෙන් හම්බෙනවා. මෙයාලගේ සිග්නේචර් ටයිගර් නෝස් ග්‍රිල් එක, 2-tone color options, full LED headlamps, daytime running lights, 360 camera සහ sensors, 16-inch alloy wheels, electric sunroof එක, front and rear skid plates, hood railings, rear bottom reverse light එක වගේම spoil එකත් මේ වාහනේ exterior එකේ කැපී පෙනෙන features වෙනවා. ඉන්ටීරියර් එකට ආවමත් බොහොම අප්මාකට් ෆීල් එකක් දෙන ඉන්ටීරියර් එකක් තමයි අපිට හම්බ වෙන්නේ. ඒ වගේම ප්‍රයිස් එකට ගොඩක් හොඳ ඔප්ෂන්ස් උත් හම්බ වෙනවා. ඉන්ටීරියර් එක ලංකාවේ බලා ගන්න හම්බ වෙන ට්‍රිම්ස් එක X-line සහ GT line යනුවෙන් dark green සහ black and white mix වෙලා තියෙන බොහොම ලස්සන leather ඉන්ටීරියර් එකක් තමයි හම්බ වෙන්නේ. මීට අමතරව brown, blue, beige වගේ semi leather ඉන්ටීරියර්ස් උත් හම්බ වෙනවා. D-cut leather steering wheel එකේ paddle shifters සහ dual multifunction එක තමයි හම්බ වෙන්නේ. ඊට අමතරව trim එකේ බැජ් එකත් බොටම් එකෙන් බලා ගන්න පුළුවන්. high gloss AC vent garnish, LED ambient sound lighting,
10.25 inch HD touch screen එකක් මැද්ද infotainment screen එක විදිහට හම්බ වෙද්දී තවත් 10.25 inch full digital cluster එකකුත් හම්බ වෙනවා. ඒ වගේම Amazon Alexa සහ AI voice recognition system එකකුත් මේ වාහනේ තියෙනවා. මේ connected services වලින් updated maps ඕන වෙලාවක access කරන්න පුළුවන්. ඒ වගේම fuel level info, tire pressure, horn and light controls, වාහනේ lock unlock කරන ඒවා සහ remote climate control වගේ convenient options කීපයක්ම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකෙන් හෝ ස්මාර්ට් වොච් එකෙන් කරන්න පුළුවන් තරමටම මේ වාහනේ ටෙක්නොලොජි එක දියුණුවයි. මීට අමතරව wired Apple CarPlay සහ Android Auto, Bose 7 speaker sound system එකක්, driver seat එකේ 4-way electric seat වගේම front seat දෙකම ventilated විදිහට තමයි හම්බ වෙන්නේ. වාහනේ ඉන්දියන් නිසා ටිකක් අපේ හිතට බයක් තියෙනවා නම් ඒ බය නැති කරගන්න safety features ගොඩකුත් මේ වාහනේ තියෙනවා. ප්‍රධානම කැපී පෙනෙන option එක වෙන්නේ level 1 ADAS self autonomous options ටික තමයි. Forward collision warning and avoidance system, lane keep assist, lane following assist, lane departure warning, high beam assist, driver attention warning, lead in vehicle departure alert වගේම high end වාහනවල බලා ගන්න හම්බෙන options ගොඩක් මේ වාහනේ තියෙනවා. ඊට අමතරව standard විදියට 6 airbags, ABS, BAS, ESC, speed එක වැඩි වෙනකොට auto lock වෙන doors, accident එකක් වෙච්ච ගමන් unlock වෙන features ඇතුළු ගොඩක් වැදගත් options රාශියක් මේ වාහනේ සතු වෙනවා. ඉතින් මුලින් ඉන්දියන් කියලා ඇහිලා බය වුණාට ගෙවන ගානට මේ වගේ ඔප්ෂන්ස් හම්බ වෙන තවත් වාහනයක් නැති තරම්. බ්‍රෑන්ඩ් එකත් කියා නිසා overall safety ratings 3 stars වගේ තියෙනවා. මේ වාහනේ ඔයාටත් ආසිතන ಜಾති එකක් නම් සහරා කාසල් එකට ගියොත් මේ වගේ කීපයක්ම ඔයාටත් බලා ගන්න පුළුවන්. ඉතින් වාහනේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා කියන්නත් අමතක කරන්න එපා. මේ වගේ අලුත් වාහන වීඩියෝස් අපි නිරන්තරයෙන් ඔයාලා ඉදිරියට ගේන්න වැඩ කරනවා. ඉතින් ඔයාලා වගේම අනිත් අයටත් මේ වීඩියෝස් අරන් යන්න ඔයාලගෙන් අපිට ලැබෙන උදව් අපි ඉතාමත් අගය කොට සලකනවා. තාමත් subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා අපිට මේ වැඩේ තවත් ලස්සනට කරන්න උදව් කරන්න කියලා මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. ඒකත් කියන ගමන් අපි අදට ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මේ ඔබේ වාහන සීනේ සැබෑ කරන ලංකාවේ එකම 7 රේස් 7 සමගින් මම නිපුල් දෙමින්ද.